හලෝ කොහොමද? ඉතින් අද යමු අපේ පොඩ්ඩෝ ටික මාත් එක්ක කැම්පස් එකට. ඉතින් මගේ කැම්පස් එක කොළඹ විශ්වවිද්‍යාලේ. ඉතින් හොඳ උස්මක් අරගෙන අපි මේ ලස්සන ගස් දෙපැත්තේ තියෙනවා. ඒව දිහා බල බල මම මාර ආසාවෙන් තමයි පුතේ ඇත්තටම කැම්පස් එකට යන්නේ ෆස්ට් ඩිග්‍රී එක වගේම දැන් මේකටත් මම හරිම ආසාවෙන් යන්නේ දෙපැත්තේ ගස් දිහා බල බල මේ අපිට පාර පොඩ්ඩක් පනින්න තියෙනවා. පොඩ්ඩක් වෙලා ඉන්න වෙයි. මේ කොළඹ වුණාට දැන් අපිට බිල්ඩින්ග්ස්නේ ගොඩක් දකින්න තියෙන්නේ. ඒ වුණාට මාර ගොඩක් ලොකු ගස් මාර ගොඩක් තියෙනවා. මම මාර ආසාවෙන් ඒව දිහා බල බල තමයි මේ ලෙක්චර්ස් යන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අපේ ලයිබ්‍රරි එකත් මේ මාර ලොකු හරීම ලස්සන ලයිබ්‍රරි එකක් අපිට තියෙන්නේ. පේරාදෙණිය ජෙෆ්නා කැම්පස් වලට වඩා චුට්ටක් පොඩි. ඉතින් මේකේ සයිස් එකත් එක්ක ඒවල ලයිබ්‍රරීස් ගැනත් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපේ ලයිබ්‍රරි එක. ඔයාලට පේනවා ඇති. හැබැයි අද නම් මම ලයිබ්‍රරි එකට යත් නෑ. මං ලෙක්චර් එකට දුවන්න ඕනේ. මට අද චුට්ටක් පරක්කු වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ගස් මැද්දෙන් ලස්සන මල් පාරක් මැද්දෙන් මට දුවගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගස් යට චූටි චූටි බෙන්චස් තියෙන ඒවල ළමයි පාඩම් කරනවා මේ උදේම ඇවිල්ලා. ඉතින් අද නම් එහෙම දැක්කේ නෑ මම එක ළමෙක් හිටියා ඔයාලා දකින්න ඇති. මේ ඉතින් මල් පාර මැද්දෙන් දුවගෙන මේ ගස් යටින් හොඳට මම උස්ම ගන්න ගමයි යන්නේ. මේ දුවගෙන යන් අපි ලෙක්චර් හෝල් එකට. ඔයාලට පේනවා ඇති දැන් මේ උදේම ළමයි ඇවිල්ලා අර ස්ටඩි ඒරියා එකේ පාඩම් කරනවා. අර මේ මගේ අද ලෙක්චර් එක තියෙන්නේ දෙවෙනි තට්ටුව. ඉතින් මේ තට්ටු තුනක් තියෙනවා උඩට නගින්න. මට දෙවෙනි තට්ටුවේ තියෙන අපි දුවගෙන යමු. ඔයාලගේ ඔළුව කැක්කුම හැදෙයි දන්නේ මේ පඩි පෙළ යද්දි. ලිෆ්ට් එකකුත් තියෙනවා. හැබැයි මම ලිෆ්ට් එක යූස් කරත් නෑ. මම බයයි තනියම මේ කරවලේ ලිෆ්ට් එකේ යන්න. මේ හන්දා අපි කොරිඩෝ එකේ මේ දුවගෙන ලෙක්චර් එකට යමු. ඉතින් මේ කොරිඩෝ එකේ ඔයාලා ඉතින් ඇවිදිනකොට අවුරුදු 4ක් තිස්සේ ඔයාලට මුළු ලංකාව වටෙන් ආපු එක විදිහේ යාළුවෝ ගොඩාක් හම්බෙයි. ලස්සන එක්ස්පීරියන්ස් ගොඩාක් හම්බෙයි ඔයාලට යුනිවර්සිටි එකේ. ඉතින් දැන් අපිට ෆස්ට් ලෙක්චර් එක තමයි මේ යන්නේ අපේ ටෙනිසන් සර්ගේ. ඒකෙන් පස්සේ ලන්ච් බ්‍රේක් එක මම අද පොඩක් ජංක් ෆුඩ් කන්න හිතුවා. මේ ෆ්‍රයිඩ් රයිස් එක හැබැයි මාරම රහයි කැන්ටින් එකේ කෑම. ඉතින් මේ තියෙන්නේ අපේ කැන්ටින් එකට යන පාර. ඔයාලට පේන ඇති ළමයි ලස්සනට කවි ලියලා කැටපත් පවුර වගේ. ඉතින් ඒකින් පස්සේ තියෙන්නේ අවසාන ලෙක්චර් එක අපිට ටියුඩර්ස් ඔයාලගේ ටීචර්ස් ගයිඩ් එක ලියන ඔයාලගේ පේපර්ස් හදන ටියුඩර්ස්ගේ ලෙක්චර් එක තමයි මේ. ඉතින් ඒකින් පස්සේ අදට මගේ ලෙක්චර්ස් ටික ඉවරයි. දැන් ඉතින් මට තියෙන්නේ ගෙදර යන්න තමයි.